මේ අවුරුද්දෙත් අපි සෙතිපිරින්ට හදන්න පටන් ගත්තා. Grazie a te. පුද්ගලික අංශයේ දාතෝරේ අවුරුල ගාව වස්සා. ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදියට වස්සා කරනවා. කෙටියෙන්ම කිව්වොත් redditi di pensione, redditi di lavoro dipendente, gli interessi passivi sul mutuo. මම මේ අවුරුද්දෙත් සෙතිපිරින්ට හදන්නේ මේ මහත්මයාගේ අධීක්ෂණය. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා එයා තමයි අපේ කප්පත්‍ර නායකයන් වල ප්‍රධානියා. Che hanno l'obbligo di dichiarare il reddito. සේරම දන්නවා වගේ ලොකුකම් කියවන්නේ නැහැ. අපි මේ අවුරුද්දෙත් සෙතෙන්ට හදන්න පටන් ගත්තා. මාත් එක්ක ඉන්නවා ඩොක්ටර් ෆිලිප්පෝ නිකොලෝ. එයා තමයි අපේ කප්පත්‍ර නායකයන් වල ප්‍රධානියා. මම මේ අවුරුද්දෙත් සෙතෙන්ට හදන්නේ මේ මහත්මයාගේ අධීක්ෂණය යටතේ. Signore, chi deve fare Sette30 e perché può essere vantaggioso? Per fare il 730 chi ha avuto più redditi nel 2025, redditi di pensione, redditi di lavoro dipendente, redditi esteri, redditi di capitale, redditi di immobili e vuole per esempio ottenere un rimborso per le spese mediche sostenute, gli interessi passivi sul mutuo, le spese scolastiche dei figli e inoltre devono fare il 730 tutti i lavoratori badanti, colf, babysitter che hanno l'obbligo di dichiarare il reddito percepito da un datore di lavoro privato. කෙටියෙන්ම කිව්වොත් සෙතෙන්ට හදන්නේ 2025 අවුරුද්දේ උඩ දෙකක් පොයින්ට් වලින් ආදායම් වැඩිපුර තියෙන ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදියට වස්සා කරනවා. පෙන්ෂන් ගත්තා. විදේශ රටවල වල වස්සා කරලා ආදායම් තියෙනවා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා ආදායම් තියෙනවා සහ දීපල වලින් ආදායම් තියෙන මේකෙන් ආපහු මුදල් ලැබෙන්න තියෙන අයට ඒ මුදල් ලබා ගන්න පුළුවන්. බෙහෙත් ගත්ත පිළිවෙලට, මූතුව කෙවල් වලට ගෙවපු පොලිවලට, දරුවන්ගේ ඉස්කෝල වලට ගෙවපු බිල් වලට වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මේට අමතරව පදාන්තේ, ගොල්ෆ්, බේබිසිටර් වගේ රස්සා කරන පුද්ගලික අංශයේ දාතෝරේ අවුරුල ගාව රස්සා කරනකට සෙතෙන්ට හදන එක අනිවාර්යයි. අපේ මේ සිනියර් ෆිලිප්පෝ අවුරුදු 5ක් කැම්පස් එකේ ඉගෙනගෙන අවුරුදු 25ක විතර පළපුරුද්දක් තියෙන කෙනෙක්. එයා සෙතෙන්ට හදද්දී ඒවට අවශ්‍ය කරන පොතපත බලමින් ඉන්ටර්නෙට් එකෙන් දේවල් හොයමින් තමයි හදන්නේ. එයාගෙන් වචන 5-10ක් ඉගෙන ගත්ත, වැඩ පොඩ්ඩක් ඉගෙන ගත්ත මම සේරම දන්නවා වගේ ලොකුකම් කියවන්නේ නැහැ. මම කරන්නේ මම සෙතෙන්ට බාර අරන් හැම දෙයක්ම මේ සිනියර් ෆිලිප්පෝ හරහා තමයි කරන්නේ. එයා තමයි සෙතෙන්ට වල අවසාන වෙනකම්ම වැඩ කරලා බොහොම ලස්සනට ඒක ඉවර කරලා දෙන්නේ. එහෙමනම් මේ අවුරුද්දෙත් අපි සෙතෙන්ට හදන්න පටන් ගමු. Grazie mille dottor Filippo. Grazie a te.